තාත්තේ මේ ඇයි මේ ගෑන් ළමයි ඔය මේ බෑඩ් බොයිස්ලට ගොඩක් ආස කරන්නේ ඕක කෙල්ලු කොල්ලු බේදයක් නෑ හැබැයි බහුතරයම අහුවෙන්නේ ගෑන් ළමයි හරිද මේකන පුතේ ඔය මේ දාමරිකයෝ නැත්තම් ඔය බෑඩ් බොයිස්ලා කියන කොල්ලුන්ගේ පොඩි ගතියක් තියෙනවා හරිද උන්ගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක හොඳයි තවද ඇත්තම උන් රලු ගති පැවතුම් තියෙනවා ඉතින් ඒකින් ගොඩක් කෙල්ලු හිතන්නේ ඒගොල්ලෝ ගොඩක් මැස්කියුලින් කියලා හරිද කෙල්ලු ගොඩක් ඔකට ආකර්ෂණය වෙනවා හැබැයි ඔය සමහර කෙල්ලෝ අනාගන්න තැනක් තියෙනවා ඒක තමයි පුතේ උන් හදනවා අර වගේ ඉන්න පිරිමින්ව උන්ට හදන්න පුළුවන් කියලා හිතන එක අනෝකට කියන පුතේ I can fix him mentality එක මට එයාව හදාගන්න පුළුවන් කියන ඔය මානසිකත් ඕක පුතේ වෙන්න හේතු කීපයක්ම තියෙනවා හරිද එක දැක් තමයි ඔය ගෑන් ළමයින්ගේ නර්චරින් කියන පැත්ත සමාජයෙන් ගොඩක් බලාපොරොත්තු වෙනවා ගෑන් ළමෙක් තමන්ගේ සුවපහසුව පැත්තකින් තියලා අනුන්ගේ සුවපහසු තකා වැඩ කරන එක අනිත් එක තමයි පුතේ ප්‍රොජෙක්ට් මෙන්ටැලිටි එක හරිද උන් යන්නේ අරුත් එක්ක ඊක්වලි සම්බන්ධතාවයක් පවත්වන්න නෙමෙයි හරිද අරුව හදාගන්න හරිද පුනරුත්ථාපනය කරන ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි කෙල්ලෝ මුව බලන්නේ තව දැන් තමයි පුතේ සමහර ගෑන් ළමයින්ගේ ආත්ම ගෞරවය ආත්ම අභිමානය සුණු ඉසුණුලා නම් පෞල් ප්‍රශ්නත් එක්ක සමහර තාත්තලාගෙන් අම්මලාගෙන් බැනුම් අහලා පවුල්ස් මේ ස්වයං සම්පූර්ණ නෑනේ පුතේ ඒ වගේ වෙලාවට ඔතනේ ගෑන් ළමයාට දෙයක් දැනෙනවා හරිද මෙයාට මාව ඕමනයි නිසා මට වටිනකමක් ලැබෙනවා අර වගේ කොල්ලෙක් එක්ක ඉන්න එක මොකද එයා පාලනය වෙන්නේ මෙයාට තියෙන ආදරේ හින්දා තමයි කියලා තමයි ගොඩක් ගෑන් ළමයි ඔය වගේ හිතලා ඔය ට්‍රැප් එකට අහුවෙන්නේ ඉතින් තාත්තේ මේ ඇයි ඉතින් ගෑන් ළමයි ඕවට දිගෙන් දිගටම මේ අහුවෙන්නේ උන් ඕවෙන් පාඩම් ඉගෙන ගන්න නැද්ද මේකනේ පුතේ සමහර ගෑන් ළමයි එකපාරක් ඔය වගේ සමතාවකට අහුවෙලා පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යනවා හැබැයි ඉංග්‍රීසි වලින් තියෙන පුතේ හොඳ වැකියක් ඒක තමයි common sense is not that common ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිය සාමාන්‍යයෙන් බහුලව පීඩන්නේ නැති එක හරිද ඔයාලගේ යාළුවෝ සෙට් එකෙත් ඇති ඔයගේ ගෑන් ළමයි පිරිමි ළමයි දිගෙන් දිගටම ඔය එකම එකා පිටිපස්සේ පන්න ටොක්සික් රිලේෂන්ෂිප් තියෙන කට්ටියව දැකලා ඇතිනේ උන් ඔය පාඩම් ඉගෙන ගන්න නැහැ පුතේ මොකද උන් ඔය විෂය රොමැන්ටිසයිස් කරලා තියෙනවා මොකද පුතේ අපේ ෆිල්ම් වල හරිද පරණ කතාවල ඔය ප්ලොට් එකනේ පුතේ තියෙන්නේ කොල්ලා දාමරිකෙක් ඌ කෙල්ලේ දිහා බලලා ඌ කෙල්ලට ආදරේ හිතලා ඌ හැදෙනවා අන්න ඒක තමයි හැමෝම හිතන් ඉන්නේ. ඊටත් හපන් පුතේ අපේ ආච්චිල කියලා උම්මාද කියලා තියෙන ඉස්සර අපේ අම්මලා තාත්තට ළමයි දෙන්නෙක් හැදුලා පස්සේ මිනිහා හැදෙයි කියන. හැදුනද? පුතේ ඔකෙන් හැදෙන්න පුළුවන් Tamanට කියලා බවුන්ඩරිස් ටිකක් දාගන්න. හරිද? ඒ කියන්නේ පුතේ Taman දැනගන්න ඕනේ වෙන කෙනෙක්ගේ සතුට සහ මානසික සුවය Tamanගේ වගකීමක් නෙමෙයි කියන එක. ඔයාලා එතනින් බවුන්ඩරි එකක් දාගන්න පටන් ගන්න. ඊළඟ එක තමයි පුතේ ඔයගොල්ලෝ තමන්ගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක සෙල්ෆ් එස්ටීම් එක තමන්ගේ ආත්ම ගරුත්වය වැඩි කරගන්න ගන්න. ලේසිම දේ තමයි ජිම් එකට යන එක. ඔයාලා වර්කවුට් කරලා ඇඟපතේම හදාගෙන එනකොට තමන්ගේ ස්ටෑන්ඩඩ්ස් උත් වැඩි වෙනවා. එතකොට තමන්ට පේන්න පටන් ගන්නවා ඔය වගේ ඕනේ නැති ඩ්‍රාමා ඒවෙන් වැළකෙන්න ඔයගොල්ලෝ ඉගෙන ගන්න. තමන්ගේ වැලියු එක තමන්ගේ වටිනාකම වැඩි කරගන්නකොට විශ්වාස කරන්න ඕනේ කවදවත් මනුස්සෙක් වෙන කෙනෙක් කියන දෙයක් අහලා වෙනස් වෙන්නේ නෑ ඒ තමන්ම තීරණය කරලා තමයි වෙනස් වෙන්න ඕන හරිද ගොඩක් වෙලාවට ඔයාලා අහලා ඇති කොල්ලෝ කියනවා අඩේ මං මේ කෙල්ල නිසා මං ඕන එක නවත්වා සිගරට් ගහන එක නවත්වමු කියලා හැබැයි කෙල්ල බූට් එකේ තිබ්බ ගමන් මූට මොකද වෙන්නේ මූ ආයි අරගෙන රිවර්ස් වෙන්නේ නැත්නම් යනවා හරිද මේක කෙල්ල කොල්ලෝ ભેදයක් නෙමෙයි හැබැයි ඔයා දැනගන්න ඕනේ තමන් හිතලා වෙනස් වුණොත් විතරයි තමන්ට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා පුතේ තමන් කෙනෙක්ට ආකර්ෂණය වුණාට පස්සේ ඔයා බලන්න දැනගන්න ඕනේ එයාගේ වර්තමාන පිළිවෙල කොහොමද කියලා. ඔයත් ගෑනු ළමෙක් නැත්තම් පිරිමි ළමෙක් නම් හරිද? පොටෙන්ෂල් එක බලාගෙන
ඒ මනුස්සයාට ආකර්ෂණය වෙනවා නම් ඒක සම්පූර්ණයෙන් වහාම නවත්තන්න. ඒ තමන්ගේ ඇම්බිෂන් එකට වැඩ කරන මනුස්සයෙක් නම් කමක් නෑ. හැබැයි පම්පොරි ගහනවා නම් අන්න ඒගොල්ලන්ගෙන් පොඩ්ඩක් වැළකීලා ඉන්න.